ආයුබෝවන්. අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ ලිංගික සහ ගුද ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවෙන ඉන්නන් ගැන. මේකට කියන්නේ anogenital warts එහෙම නැත්නම් AGW කියලාත් කියනවා. ඔව් මේක ඇත්තටම ගොඩක් දෙනෙක් අතර දකින්න ලැබෙන තත්වයක්. ඉතින් ඒ නිසා මේ ගැන මූලික කරුණු ටිකක් දැනගෙන ඉන්න එක වටිනවා. හරියට හරි. එතකොට මේ ඉන්නන් කියන්නේ හරියටම මොනවද? මොකක්ද හේතුව? මේවා ඇත්තටම කියන්නේ ලිංගික සහ ගුද ප්‍රදේශවල සම මතු පිට ඇතිවෙන පොඩි ගැටිති වගේ. මේවා පිළිකාමය තත්ත්වයන් නෙවෙයි. මූලිකම හේතුව තමයි human papilloma වෛරසය HPV කියලා කියන්නේ. HPV? ඔව් ඒක ගොඩක් සුලභ වෛරසයක්. විශේෂයෙන්ම කියනවා නම් මේ AGW වලින් 90%ක්ම වගේ ඇති වෙන්නේ HPV වර්ග 6 සහ 11 කියන දෙකෙන්. එතකොට HPV ආසාදනය කියන්නේ ගොඩක් සුලභ දෙයක්ද? ඒ කියන්නේ ලිංගිකව සක්‍රිය හැමෝටම වගේ මේක හැදෙන්න පුළුවන්ද? ඔව් HPV ආසාදනය නම් ඊටම සුලභයි. හැබැයි වැදගත්ම දේ තමයි ආසාදනය වුණ හැමෝටම ඉන්නන් මතුවෙන්නේ නැහැ. එහෙමද? ඔව්. ගොඩක් වෙලාවට අපේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියෙන් මේ වෛරසය පාලනය කරනවා. සමහර වෙලාවට අවුරුද්දක් දෙකක් ඇතුළත ඉබේම සුව වෙලා යන්නත් පුළුවන්. ඒ කියන්නේ වෛරසය තිබුණට රෝග ලක්ෂණ, ඒ කියන්නේ ඉන්නන් මතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්නන් නැතත් වෛරසය තියෙන්න පුළුවන්. ඒකට කොහොමද මේක බෝ වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම ලිංගික ස්පර්ශයෙන් තමයි බෝ වෙන්නේ. අර කිව්වා වටේ දෘශ්‍යමාන ඉන්නන් නැති කෙනෙක්ගෙන් උනත් බෝ වෙන්න ඉඩ තියෙනවා. මොකද වෛරසය සමේ තියෙන්න පුළුවන්. හරි. ඉන්නන් හැදුනොත් ඒක ආශාදනය වෙලා කොච්චර කල් ගිහින්ද වෙන්නේ? ඒක වෙනස් වෙන්න පුළුවන්. සති කීපයකින් වෙන්නත් පුළුවන්. මාස ගාණක්, සමහර වෙලාවට අවුරුදු ගාණක් ගිහිල්ලත් ඉන්නන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා කවදා කාගෙන් ආසාදනය වුණාද කියලා හරියටම කියන්න අමාරුයි. එතකොට වැදගත්ම දේ මේවා පිළිකාවක් නෙවෙයි කියන එක නේද? හරියටම. මේවා පිළිකාමය නොවන වර්ධනයන්. ඒක පැහැදිලිව මතක තියාගන්න ඕන. හරි. දැන් අපි බලමු මේ ඉන්නන් පේන විදිහ ගැන. කොයි වගේද මේවේ පෙනුම? කොහෙද ගොඩක් වෙලාවට හැදෙන්නේ? සාමාන්‍යයෙන් මේවා මිලිමීටර් 5කට වඩා පොඩි. සමේ පාටයි නැත්නම් සමහර වෙලාවට ටිකක් දුඹුරු පාට වෙන්න පුළුවන්. සමහර ඒවායේ මතු පිට අර ගෝවා මල්ලක වගේ පෙනුමක් තියෙනවා. ඒකට තමයි කොන්ඩිලෝමා ඇකියුමිනාටා කියන්නේ. ගෝවා මලක් වගේ. ඔව්. සමහර ඒවා පැතලි වෙන්නත් පුළුවන්. හැදෙන තැන් ගත්තොත් ලිංගේන්ද්‍රිය, යෝනි මාර්ගය, ගැබ්ගෙල, ගුදයවත, මුත්‍රා මාර්ගය, ඒ වගේම ගුද මාර්ගය ඇතුළත උනත් හැදෙන්න පුළුවන්. රෝග ලක්ෂණ ගැන මොනවද කියන්න තියෙන්නේ? මුලින් කිව්වා වගේ ගොඩාක් අයට ලක්ෂණ නැහැ නේද? ඔව්. බහුතරයකට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. හැබැයි සමහර අයට ඉන්නන් තියෙන තැන අනුව කැසීමක්, පොඩි ලේ ගැලීමක්, එහෙම නැත්නම් යම් අපහසුතාවයක්, වේදනාවක් වගේ දේවල් දැනෙන්න පුළුවන්. එතකොට වෛද්‍යවරයෙක් මේක හඳුනගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් නම් වෛද්‍යවරයාට පරීක්ෂා කරලා බලලා, ඒ කියන්නේ දෘශ්‍ය පරීක්ෂාවකින්ම මේක AGW කියලා අඳුනගන්න පුළුවන්. බොහොම කලාතුරකින් තමයි පෙනුම ටිකක් අසාමාන්‍ය නම්, එහෙම නැත්නම් වෙනත් දෙයක් ගැන සැකයක් තිබුණොත් විතරක් පොඩි පටක කෑල්ලක් කරන් පරීක්ෂාවකට යවන්නේ. බයොප්සි එකක් කරන්නේ. හරි. එතකොට ප්‍රතිකාර ගැන කතා කරමු. මොකක්ද ප්‍රතිකාරවල අරමුණ? ප්‍රතිකාරවල මූලිකම අරමුණ තමයි අර පේන්න තියෙන ඉන්නන් ටික ඉවත් කරන එක. එතකොට සම ආපහු සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. හැබැයි මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දෙයක් තියෙනවා. ප්‍රතිකාර වලින් ඉන්නන් අයින් කළාට ශරීරයේ තියෙන HPV වෛරසය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. ඒක වැදගත්. ඒ කියන්නේ ප්‍රතිකාර කළත් වෛරසය ඇඟේ තියෙනවා. ඔව්. ඒ කියන්නේ අනිත් අයට බෝවීමේ අවදානම සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. ඒ වගේම අර කිව්වා වගේ ඉන්නන් ඉබේම සුව වෙන්නත් පුළුවන් නිසා සමහර වෙලාවට වෛද්‍යවරයා කියන්න පුරුවා ප්‍රතිකාර නොකර ටිකක් බලාගෙනමු කියලාත් ඒකත් එක විකල්පයක්. එතකොට ප්‍රතිකාර විකල්ප මොනවද තියෙන්නේ? ගොඩක් ක්‍රම තියෙනවද? ඔව් ක්‍රම කීපයක් තියෙනවා. තනි හොඳම ප්‍රතිකාරයක් කියලා එකක් නැහැ. ඒක තෝරාගන්නේ ඉන්නන් තියෙන තැන, ගණන ලොකුද පොඩිද කියන එක, රෝගියාගේ කැමැත්ත මේ වගේ දේවල් බලලා. එක වර්ගයක් තමයි රෝගයාටම ගෙදරදී පාවිච්චි කරන්න දෙන ක්‍රීම් වර්ග. ඉමික්‍රිමෝඩ්, පොඩොෆිලෝටොක්සින් වගේ ඒවා තියෙනවා. අනිත් ක්‍රමය තමයි සායනයකදී වෛද්‍යවරයෙක් කරන ප්‍රතිකාර. ඒ මොනවද? උදාහරණ විදිහට ක්‍රයෝതെරපි කියලා කියන්නේ දියර නයිට්‍රජන් පාවිච්චි කරලා ඉන්නන් අධිශීතකරණයට ලක් කරලා අයින් කරන එක. තව තියෙන TCA වගේ රසායනික ද්‍රව්‍යයක් ගන්න එක. ලේස ප්‍රතිකාර, ඉලෙක්ට්‍රෝ සර්ජරි නැත්නම් ශල්‍ය කර්මයකින් කපලා අයින් කරන එක. සර්ජිකල් එක්සිෂන්. හරි. හැබැයි ඔබතුමා කිව්වා වෛරසය ඇඟේ ඉතුරු වෙනවා කියලා. ඒ කියන්නේ
ප්‍රතිකාර කළත් ආයෙත් එන්න පුරවන්ද? ඕ අවාසනාවකට ඒක වෙන්න පුළුවන්. ප්‍රතිකාර වලින් පස්සෙත් කාලයක් ගිහින් හරි ඉන්න නායමත් මතුවෙන්න යම් ඉඩක් තියෙනවා. ඒකට තමයි පුනරාවර්තනය කියන්නේ. එහෙනම් වැළැක්වීම ගැන කතා කරන එක ගොඩක් වැදගත්. මොකද ආයෙත් එනවා නම් හැදෙන්න නැතුව ඉන්න බලන එක හොඳයිනේ. කොන්ඩම් සහ HPV එන්නත ගැන මූලාශ්‍රවල කියනව නේද? ඔව්. කොන්ඩම් පාවිච්චියෙන් HPV සම්ප්‍රේෂණය වීමේ අවදානම යම් තාක් දුරට අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒක 100% ආරක්ෂාවක් නෙවෙයි. මොකද වෛරසය තියෙන්න පුළුවන් කොන්ඩම් එකෙන් ආවරණය නොවන සම ප්‍රදේශවලත්. එතකොට එන්නත දැනට තියෙන වඩාත්ම ඵලදායී ආරක්ෂාව තමයි HPV එන්නත. විශේෂයෙන්ම ලිංගිකව සක්‍රිය වෙන්න කලින් මේ එන්නත ලබා ගත්තම අර ඉන්නන් ඇති කරන ප්‍රධාන HPV වර්ග දෙකෙන් 6 සහ 11 ආරක්ෂාව ලැබෙනවා වගේම ගැබ්ගෙල පීකා වගේ දරුණු තත්ත්වයන් ඇති කරන්න පුළුවන් වෙනත් HPV වර්ග වලිනුත් ආරක්ෂාව ලැබෙනවා. ඒක ගොඩක් හොඳයි. දැනටම තින්නන් තියෙන කෙනෙක්ට උනා තෙන්නත ගන්නගේ වාසියක් තියෙනද? ඔව් දැනට ඉන්නන් තියෙන කෙනෙක්ට වුණත් අර පිළිකා ඇති කරන අනිත් HPV වර්ග වලින් ආරක්ෂා වෙන්න මේ එන්නත නිර්දේශ කරනවා. ඒ නිසා ඒකත් වැදගත්. දුම්පානය ගැනත් පොඩි දෙයක් තිබුණ නේද? ඔව් ඒකත් අදාළයි. පරිේශන වලින් හොයාගෙන තියෙනවා දුම්පානය කරන අයගේ ඉන්නන් සුව වෙන්න වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම ප්‍රතිකාර වලින් පස්සේ ආයෙත් මතුවෙන්න තියෙන ඉඩත් වැඩි කියලා. ඉතින් දුම්පානයෙන් අයින් වෙන එකත් මේකට උදව්වක්. හරිම පැහැදිලි. ඊටාත්ම වටිනා කරුණු රසක් සාකච්ඡා කළා. අදට අපේ කතාබහ මෙතනින් අවසන් කරනවා. ඔව් ස්තුතියි.